සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්වම. ඉතින් ඔන්න ඔයාලට වැදගත් පණිවිඩයක් අරගෙන අවිල්ලා තමා අද වීඩියෝ එකේදී මම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න පෙබරවාරි මාර්තු මෙන්න මේ දීමනාව පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු ඉන්නේ. ඒ කියන්නේ මාර්තු මාසයේ දීමනාව ඔයාලට ලැබෙන දිනය පිළිබඳව තමයි අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු ඉන්නේ. ඔන්න ඉතින් තොරතුරු අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් පෙබරවාරි ජනවාරි කියන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසවල මම ගෙනාපු තොරතුරුත් හරියටම හරි ගිහිල්ලා තිබුණා. ඉතින් ඔන්න අදත් සත්‍ය තොරතුරු මම හොයලා අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මුලින්ම මතක් කරන්න ඕන මම අස්සසුම ප්‍රතිලාභී මණ්ඩලයේ කවුරුවත් නෙමෙයි. මම අරගෙන එන්නේ මේ වෙබ්සයිට් වලින් තොරතුරු හොයලා ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඔන්න අද සාකච්ඡා කරමු මාර්තු මාසයේ දීමනාව පිළිබඳව. ඉතින් නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ නාලිකාව subscribe කරලා අපේ නාලිකාවත් එක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මොකද කියනවා නම් මෙන්න මේ වගේ අස්සසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනාව සම්බන්ධයෙන් හරි තොරතුරු නිවැරදි වෙලාවටම දැනගැනීමේ හැකියාව තියෙනවා අපේ අස්සසුම තොරතුරු 2026 YouTube නාලිකාව හරහා. ඉතින් එහෙනම් රැඳිලා ඉන්න. ඉතින් ඒ වගේ මතක් කරනවා අස්සසුම සම්බන්ධයෙන් සියලුම ගැටලු ප්‍රශ්න ඔයාලට පුළුවන් අපේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාලා අහන්න. ඉතින් ඒවට තොරතුරු අරගෙන එනවා ඉදිරියේදී. ඉතින් ඔන්න මාර්තු මාසයේ දීමනාව ඉතින් අද දිනේ තමයි පෙබරවාරි 22. ඉතින් මාර්තු මාසයේ දීමනාව කොහොමද ඔයාලට මූල් සතියේ ඒ කියන්නේ මෙන්න මේ විදිහට 5-12 මෙන්න මේ දින තුල ඇතුළත මාර්තු 5 සිට මාර්තු 12 දක්වා සිස්ටම් පද්ධති වලට ඇතුළත් කරනවා කියලා මෙන්න මේ විදිහට අපිට දැන් තොරතුරු ලැබිලා තියෙනවා. ඉතින් සිස්ටම් එකට වරනවා කියලා ඔයාලට මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. සිස්ටම් එකෙන් බැංකු ගිණුම් වලට මුදල් බැර වෙන්න ඕන. ඉතින් අනිවාර්යයෙන්ම සිස්ටම් එකට වැටුණ ගමන් ඔයාලව දැනුවත් කරන්නම්. සමහර විට මෙන්න මේ මාසේ මාර්තු මාසයේ මුදල් කලින් ලැබෙන්නත් ඉඩ තියෙනවා. මොකද කියනවා නම් තොරතුරු යවත් කල්ලි කිරීමේ ක්‍රියාවලියෙන් පසුව අස්සසුම අයින් කරන කට්ටියවත් දැනටමත් තේරිලා පත් කරලා ඉවරයි. ඉතින් මම ඒක පිළිබඳව කලින් වීඩියෝ එකක් දැම්මා. ඒක දැනුවත් නැත්නම් ඔයා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. සියලුම අස්සසුම ප්‍රතිලාභීන් ඉතින් පළවෙනි අදිරේ කට්ටියට තමයි ප්‍රශ්න ගොඩක්ම බලපෑවේ. ඉතින් රැඳිලා ඉන්න නාලිකාව සමගම අස්සසුම නවතම තොරතුරු එසැනින් බලා ගැනීම සඳහා ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න, channel එක subscribe කරලා පල්ලෙහා තියෙන බටන් එක click කරලා අපි ඒකත් එක එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.